මොනින් ඕගොල්ලන්ට ඉතින් අද උදේ මිස් කෝල් යන්න ගියා තමයි හදන්නේ. දැන් වෙලාව 8:28යි. හොඳටම සනීපත් නෑ මේ දවස් ටිකේ. ඒක නිසා එක දිගට වීඩියෝස් ගේන්න අමාරුයි ටිකක්. මේ මොකද කොහොමවත් වැඩි යවෙන්නේ නැති නිසා. ඒ කියන්නේ මේ ටිකේම එක දිගට වැඩ. ඊට උඩ ඉතින් ගන්නවනේ ආයි යන්න පොඩිවත් වෙලාවක් නෑනේ කොහෙවත්. වීඩියෝස් හදලා තිබ්බත් එඩිට් කරන්න වෙලාවක් නෑ. කොහොමද ඕගොල්ලන්ට ඉතින් දැන් අවුරුදු එහෙම හොඳයිද ඕගොල්ලන්ට? අවුරුදු ජයයිද? අවුරුදු කෑවද? කොහොමද? කොහා ආවද? මේ කොහා නම් එන්නේ නෑනේ. කොහා නම් එන්නේ සාමාන්‍ය අවුරුදු ඉවරනට පස්සේනේ කොහා එන්නේ. මම ඔයාලගේ හැම කමෙන්ට් එකක්ම කියවනවා. ඉතින් මේ සමා වෙන්න කාට හරි රිප්ලයි කරන්න පරක්කු වුණා නම් මොකද මේ වැඩත් එක්ක ඉතින් ඔක්කොම බැලන්ස් එක කරගෙන යන නිසා ටිකක් අමාරුයි. ඒ වුණාට ඉතින් මේ වෙලාවක් ආපු ගමන් මම හැමෝටම රිප්ලයි කරනවා. ඒ අතරතුර ඉතින් වැඩ අතරතුරත් මම හැමෝටම කමෙන්ට් කරගෙන මැසේජ් වලට රිප්ලයි දාගෙන යනවා. ඉතින් ඔයගොල්ලන්ට අහන්න තියෙන දේවල් තියෙනවා නම් දන්න දෙයක් නම් කියන්න. දැන් බයිසිකල් එක තියෙන්නේ. බයිසිකලේ දැම්ම ඉතින් පට ගන්න ගියා. කීදලා 9:57යි. 57යි වෙලා. දැන් පොඩ්ඩක් එළියට යන්න කියලා ඇදුවේ. මේ එළියට යන්න කියන්නේ දැන් තව පොඩ්ඩකින් මට වැඩ. ඒක නිසා දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. වෙලාව තිබ්බොත් පොඩි වටයක් ගහලා යනවා. දාන්න ආන්ටි දාන්න. හරි. ඒකත් සමහස්. ඉතින් මේ ජපාන් ඉන්න කට්ටියට මම කියන්නේ එන්න ඔයගොල්ලෝ ලැන්ග්වේජ් එක දැන් හොඳට කරගන්න. මම හැමදාම වීඩියෝස් වල කියන්නේ ඒකයි. මේ පුළුවන් තරම් අරයා මෙයා කියන දේවල් අහන්න එපා. හොඳට ලැන්ග්වේජ් එක කරගන්න. මොකද මේ ඒක අනිවාර්යෙන් හැබැයි ලැන්ග්වේජ් එක හොඳට කතා කරන්න සාමාන්‍ය වෙන තමන්ගේ වැඩක් කරගන්න පුළුවන් තරමට මේ ආවට පස්සේ කාටවත් මේ අතපාන්න ඕනේ නැහැ. කාගේවත් පස්සේ යන්න ඕනේ නැහැ. මේ ලස්සනට තමන්ගේ දේවල් කරගන්න පුළුවන්. අඩෝ අද නම් එළියට බහපු වෙලාවෙ ඉඳන් මේ පට්ට වාහන ටික සෙට් වෙන්නේ. ඕම ඉන්නේ ඒක කලර් ලයිට් වල නැවතුවා මම පෙන්නන වාර එක. ආයි ඉතින් පට්ට ආතල්නේ. ගල්ෆ් කරාවිල ගහලා තින්නේ. පොඩි බට්ටෙක් මේ හැබැයි ඉතින් ආතල් කෙලිම ලැම්බෝගිනි වගේ ගහලා තින්නේ ඒක. අඩෝ ආතල් වා. හවසට මේ පාලමේ විව් එක කොහොමද? මාර ලස්සනනේ.